කොහොමද මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා මං හිතනවා. ඉතින් අදත් ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ඔයාලා මේ දකින්නේ මේ දවස්වල මගේ මිදුලේ පිපිලා තියෙන මල් වර්ග වලින් කිහිපයක්. මේ 28 වෙනි සෙනසුරාදා ඔයාලට මේ පේන්නේ උදේ 7ට විතර මම ගත්ත වීඩියෝ ටිකක්. උදේ කියලා නැහැ අවුව මාරම විදිහට සැරයි මේ දවස්වල. ඒ වගේම හුළඟත් ගොඩාක් තියෙනවා. උදේම ඉතින් මල් පිපිලා තියෙනවා දැක්කහම ගොඩාක් ආසයි මට නම්. ඔන්න සමනල්ලුත් ඇවිල්ලා එයාලගේ වැඩත් පටන්ගෙන. ඊට පස්සේ මිදුලේ රවුමක් දාලා ඇවිල්ලා උදේට අපිට තේ බොන්න ත්‍රිපෝෂ ටිකක් හදාගත්තා. සෙනසුරාදාට උදේට හැරෙන්නේ 6:00ට 7ට විතර. උයන්න ටිකක් පරක්කු වෙන නිසා ත්‍රිපෝෂ හදා ගන්නවා. ත්‍රිපෝෂ හදන දවසට අනිවාර්යයෙන්ම ප්ලේන්ටි තමයි මම හදාගන්නේ. බබාලා දෙන්නගෙත් නිවාඩු දවස නිසා මං උදේට හදාගන්නේ එයාලා ගොඩක්ම කණ්ඩාස කෑම මොනවා හරි. බබාලත් ගොඩාක් ආස නිසා උදේට මං කහබත් එකක් හදාගත්තා. කහබත් කිව්වට අර හැමෝම හදන විදිහට සාම්ප්‍රදායික කහබත් එක නෙමෙයි. මම බත් එක හදාගත්තේ බටර් දාලා. ඊට පස්සේ ඒකට බීලුණු රම්පේ කරපිංචා එනසාල් කරාමුණේටි ඒ ටික බටර් එකේම බැදෙන්න තියලා පොල් කිරි වලින් තමයි මම මේ බත් එක හදාගන්නේ. ගොඩක් රසයි. එහෙම හදාගත්තාම අපේ බබාලා දෙන්න නම් වෙනදටත් වැඩිය ගොඩාක් ආසාවෙන් කනවා මේ බත් එක හදන දවසට. බත් එක උයා ගන්න ගමන්ම මම චිකන් ටිකකුත් හදාගත්තා. අපේ බබාලා දෙන්නත් ටිකක් සැරට කනවා. ඒක නිසා ඉතින් මට යාළට කියලා වෙනම මුකුත් හදන්න ඕනි නැහැ ඉතින්. මම කෑම ටික හදනකම් බබාලා දෙන්න හස්බන්ඩ් එක වොෂ් දාගන්නවා. ඊට පස්සේ ඉතින් එයත් කෑම කාලා වැඩට ගියාට පස්සේ බබාලා දෙන්නටත් කෑම කෑවුවා මම. උදේට ත්‍රිපෝෂ කෑව නිසා බබාලා දෙන්න කද්දි 9:00 විතර වුණා. මෙන්න මේ කිටිලා දෙන්න අපේ දෙන්නෙක් නෙමෙයි. ආවහම ඉතින් මම කෑම දෙන නිසා ඔය ඉතින් බලාගෙන ඉන්නේ කෑම දෙනකම්. එයාලටත් කෑම දීලා මම මේ හදන්නේ රෙදි ටිකක් තියෙනවා සෝද ගන්න. උදේ වරුවට මම ගෙදර කරන වැඩ මේ වීඩියෝ එකට ඇඩ් කරේ නැහැ. මොකද මේ මම කලින් ඒ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. බැලුවේ නැති කෙනෙක් ඉන්නවනම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා බලන්න පුළුවන්. ඊට පස්සේ මගේ ගෙදර වැඩ ටික ඉවර වෙද්දි ටිකක් දවල් වුණා. මමත් නාලා අපේ අක්කා බබාවයි නංගි බබාවයි දෙන්නමත් නෑවුවා. එයාලා ගෙදර ඉන්න දවස්වලට ගොඩක්ම සෙල්ලම් කරන එක තමයි කරන්නේ. ඉතින් මටත් පුළුවන් වෙලාවට මමත් ගිහිල්ලා එයාලත් එක්ක සෙල්ලම් කරනවා. ඊට පස්සේ ඉතින් දෙන්නටම මම කිව්වා නිදාගන්න යන් කියලා. දෙන්නම කැමති වුන්නේ නැහැ ඒකට. ආයි ක්ලේ අරගෙන සෙල්ලම් කරන්න පටන් ගත්තා. මමත් ඉතින් ඒ දෙන්න සෙල්ලම් කරනකම් එයාලගේ ළඟට වෙලා පොඩ්ඩක් වෙලා හිටියා. ඊට පස්සේ දවල්ට කෑම කාලා මම මේ ලෑස්ති වෙන්නේ ඒ දෙන්නට ජමනාරං ගෙඩියක් තිබුණා ඒක ගලවලා දෙන්න. මේවට සමහර අය තව නම් කියනවා. හැබැයි මම දන්න විදිහට මම අහලා තියෙන විදිහට අපි කියන්නේ මේවට ජමනාරං කියලා. මිරිස් කුඩු ලුණු කුඩු දාලා මම මේ ටික හදාගත්තා. ඊට පස්සේ මම මේ ටික හදාගෙන ඉන්නකම් බබාලා දෙන්න ක්ලේ වලින් එක එක රූප හදලා තිබ්බා. අපි තුන්දෙනාත් එක්කම ඊට පස්සේ මේ ටික කෑවා. ගොඩක් රසයි. මට දැන් මේ වීඩියෝ එක එඩිට් කරද්දිනුත් කටට කෙලෙනවා. මොකද මේ ඒ තරම්ම ඒක ගොඩාක් රසට තිබුණා. කාලා ඉවර වෙලා බබාලා දෙන්නව පොඩ්ඩක් නිදි කෙරෙව්වා. ඒ අතරේ රිලව් ඇවිල්ලා බලන්නකො මගේ මල් පෝච්චිත් පෙරලලා දාලා. වෙලාවට ඒ වෙලාවේ මට නිින්ද ගිහිල්ලා හිටියේ නෑ. නැත්තම් ඉතින් මල් පැලත් එක්ක ඔක්කොම ටික කාලා කන්න බැරි දෙයක් තියෙනවා නම් ඒ වගේ තතු ඔක්කොම කඩලා විනාශ කරලා තමයි යන්නේ. මේ හවස් වරුවේ මම ටිකක් ලොකු වැඩක් කරා.
මෙහෙම බැලුවහම පේන්නේ මේක මහා ලොකු වැඩක් නෙමෙයි වගේ. ඒ වුණාට ගොඩක් වෙලා ගියපු ගොඩක් මහන්සි වුණ වැඩක් මේක. අඹ ගහ යට තියාගෙන හිටිය මල් පැල ටික ඔක්කොම අයින් කරා මම. ඊට පස්සේ වත්තේ කෙරවලේම ගඩොල් කැට වගේක් දාලා තිබුණා. ඒ ටික අරගෙන ඇවිල්ලා ගහ වටේටම පොඩ්ඩක් උස්සට තියලා රවුමට හදාගත්තා. ඊට පස්සේ ඒක පිරෙන්නම පස් කපලා ගෙනල්ලා දාගත්තා. සීනියස් දහස්වෙතිය මල්ලට වගේක් තිබුණා. ඒක මේ වටේටම මම ඉහලා දැම්මා පැලවෙන්න. මල් පිපුණට පස්සේ මෙතන ගොඩාක් ලස්සනට තියෙයි කියලා මට හිතෙනවා. තව මෙන්න මේ මල් වර්ගේනොත් පැලයක් තිබිලා හිටව ගත්තා. ගොඩාක් ලස්සනට තියෙයි මෙතන මල් ටික පිපුණට පස්සේ. මේ රෑ වෙලා හස්බන්ඩ් ගෙදර එද්දි 7:00 විතර වුණා. බබාලට සරුංගල් ගෙනල්ලා ඒ ටික දැන් එයාලට ඔය හදලා දෙන ගමන් තමයි ඉන්නේ. උදේ ඉඳන්ම මගෙත් එක්ක ඉඳලා හස්බන්ඩ් ගෙදර ආවට පස්සේ බබාලා දෙන්නට ගොඩාක් සතුටුයි. එයා ගෙදර ආවට පස්සේ රෑ නිදා ගන්න යනකම්ම බබාලා දෙන්න ඉතින් එයාගේ පස්සෙන්ම තමයි ඉන්නේ. හවස් වෙද්දී ඉතින් බබාලා දෙන්නම මග බලාගෙන ඉන්නේ හස්බන්ඩ් ගෙදර එනකන්. ටිකක් පරක් වුණොත් එහෙම කෝල් කර කර අහනවා කොහෙද ඉන්නේ ඉක්මනට එන්න කියලා. මටත් තිබුණා ඒ වගේ ලස්සන අතීතයක්. හැබැයි මම O level ලියන කාලේ ඒ දේ මට සදහටම නැති වෙලා ගියා. මොකද තාත්තා අපේ ඇක්සිඩන්ට් එකකින් නැති වුණ නිසා. හස්බන්ඩ් හවස ගෙදර එද්දි මගේ දරුවෝ දෙන්න සතුටු වෙනවා දැක්කහම මටත් ඉතින් ගොඩාක් මතක් වෙනවා මගේ පොඩි කාලේ. සෙනසුරාදා රෑට මම ගෙදර කෑම හදන්නේ නැහැ. බබාලා දෙන්නත් දවසම ගෙදර ඉන්න නිසා එයාලා කන්න ආස මොනවා හරි කඩෙන් ගෙනල්ලා දෙනවා. පීට්සා කන්න ගොඩක් අය ආසයිනේ. මමත් ආසයි. හැබැයි මට වැඩිය කන්න බෑ චීස් නිසා. චීස් වර්ග, කිරි වර්ග, යෝගට් එකක්වත් කන්න බෑ මට. මගේ බඩ රිදෙනවා ඒවා කෑවහම. කිරි වර්ග මට ඇලර්ජික්. මට වගේ තවත් අයට තියෙනවා නම් මට කියන්න. ඔන්න ඔහොම තමයි ඉතින් මගේ සෙනසුරාදා දවස ඉවර වුණේ. ගොඩාක් මහන්සි තිබුණ දවසක්. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ගිහිල්ලා එන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම.